අද කතාව වීදි ගණිකාව බඩු සහ වේයන්නෙන් එන සියන්නෙන් එන ඉවර වෙන්නේ. අන්න ඒ කට්ටිය ගැන. හරිද? ඔය තුන්ගොල්ලෝ ගැන තමයි අද කතාව. එතකොට මේකට විශේෂ හේතුව මේ අක්කා කෙනෙක් කතා කරලා එයාට වෙච්ච දෙයක් කිව්වා. හරිද? ඒ වෙච්ච දෙයත් එක්ක මෙයා මට කිව්වා මල්ලි ඔයා මේ තුන්ගොල්ලොම ගැන දකින්න විදිය පුළුවන් නම් සමාජයට දෙන්න සමාජගත කරන්න කියලා. හරිද? එතකොට මම දකින්න විදිය තමයි මම මේ කියන්නේ. හරිද? මේමයි වීදි ගණිකාව කියන්නේ හැම ගමකම හැම කියන්නේ ගමක් නෙමෙයි හැම ටවුමකම වගේ වීදි ගණිකාව ඉන්නවනේ. හරිද? බොහොම කලාතුරකින් තමයි ටවුමක නෑ පේන්නේ නැත්තේ. කියන්නේ ඔය චූටි ටවුන් වල ඒවා පේන්නේ නෑ. හැබැයි ටිකක් නාගරික ටවුන් වල හැම තැනම ඉන්නවා. හරිද? වීදි ගණිකාව කියන්නේ සාමාන්‍යයෙන් ඔය පාරේ යන කාවරි යමට දාලා අල්ලගෙන නැත්නම් කෝල් එකක් මාර්ගෙන් කාවරි යමට දාලා අල්ලගෙන ඔය වැඩේ කරගන්න කීයක් හරි හොයාගන්න જાතිය. හැබැයි වීදි ගණිකාව නම්බුයි අර පවුල් කඩලා කාලකන්ණි කරලා ජීවිත විනාශ කරලා තව ගෑණියෙක්ට දරුවන්ට ගින්දර දෙන ඒ වයන්නයි සියන්නයි එන උන්ට වැඩිය උන් නම්බුයි. හරිද? හැබැයි මං කියන්නේ වීදි ගණිකාව අනිත් හැම වෘත්තියටම වැඩිය නම්බුයි කියලා. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. මේ වගේ මානසික මට්ටම් තියෙන උන් ඉන්නවා මේවා බලනවා. හරිද? ඒක නිසා පොඩ්ඩක් ඒක තේරුම් ගන්න. මම කියන්නේ ඒක හරි නෑ. හැබැයි අර පවුල් කඩලා නන්නත්තර කරලා ඒ වයන්නයි සියන්නයි එන උන්ට වැඩිය නම්බුයි වීදි ගණිකාව. හරිද? මොකද උන් මේ වැඩේ කරා ඒ මිනිහා ওই වැඩේ කරාට පස්සේ ඌ එලවලා දානවා. හරිද? අරුන් එහෙම නෙමෙයි උන් කෙලින් මේ මිනිහගේ ජීවිතේම මේ ආය විනාශ කරලා පවුල් කඩලා නන්නත්තර කරලා තමයි මේ වයන්නයි සියන්නයි එන උන් දාන්නේ. හරිද? ඉතින් ගොඩක් වීදි ගණිකාවන්ට අහුවෙන්නේ ඔය පොඩි එල්බෝඩ් යන කොල්ලෝ සමහරවිට ඒ ටවුමේ නෝන මේ කොල්ලෝ ඉතින් පිරිමි යන්නේ ඒ වගේ උන්. දැන් අපි දන්නවා දැන් අපේ ටවුමක නම් අපි දන්නවා අම්මට උඩු මේකට මේකේ ආයෙ ඉතින් ගන්න දෙයක් නැහැ. හුංගො මගුරොත් ඇති මේ ඉතින් ඒ නිසා මේවට ලෙඩ ඇති අපිට මේක කරන්න බෑ අපිට මේක ගැලපෙන්නේ නැහැ කියලා අපි දන්නවනේ. මොන අයනියාවත් උන් එක්ක ඒක කරන්න යන්නේ නැහනේ. හරිද? ඉතින් ඕක තමයි යථාර්ථය. ඒක මං කියන්නේ මම නෙමෙයි මේ සමස්තයක් විදියට. ඒ ගමේ උන් ඒ ටවුමේ උන් ඒක දන්නවා. හරිද? දන්න උන් දන්නවා. පිට උන් තමයි අහුවෙන්නේ. ඊට පස්සේ ඉන්නවා බඩු කියලා જાතියක්. ඒ කියන්නේ බඩු කියන්නේත් අර මේ වයන්නයි සියන්නයි ඒ වයන්නයි සියන්නයි එන උන්ට වැඩිය නම්බුයි උනුත්. මොකද දන්නා බඩු කියන උන් හරි ලැජ්ජයිනේ උන් අර පාරේ බැලලා එම ඒක මේ තමන්ගේ ඇඟ විකුණන්නේ. ඕක උන් ඉන්නේ කොහේ හරි පොට්ටේක. ඒ කියන්නේ කොහේ හරි තැනක. දැන් අපි කියන්නේ සිංහලෙන් කියන්නේ බඩු පොට් කියලා. එතකොට බඩු පොට්ටේට ගිහිල්ලා අපිට කැමරා කරන්න බෑ වීඩියෝ කරන්න බෑ උන්ට ප්‍රයිවසි එකක් තියෙනවා. උන් ඒක කරන්නේ ඇත්තටම කැමැත්තකින් නෙමෙයි. වීදි ගණිකාවොත් කැමැත්තකින් නෙමෙයි කරන්නේ. ඉතින් අර මේ බඩුත් එහෙම තමයි. දැන් බඩුත් ඇවිල්ලා හරිම ආරක්ෂිතයි. උන් ගොඩක් දැන් නම් ඔය මන් දන්න විදිහට ගොඩක් ඔය මාසෙකට සැරයක් විතර උන්ගේ ආරක්ෂාව තකා ඔය සෝෂල් ඉල්නස් ගන්නවා. අනිත් එක තමයි ආරක්ෂක විධිවිධාන අපි හිතමුකෝ කොන්ඩම්ස් ඒ නැතුව ලූප් පණම් මනන දාගෙන ඉන්නේ උනාට කොන්ඩම්ස් නැතුව පාවිච්චි කරන්න දෙන්නෙම නැහැ. හරිද? ඒක ඒ හැටි මන් දැක්කා මේ ළඟදිත් අර ආටිකල් එකක පත්තරේ කිසිම කෙනෙක් දෙන්නේ නැහැ. මොකද දැන් මේ තියෙන සමාජ රෝග හින්දා. හරිද? මොකද බොවුනොත් බඩුම තමයි නා ස්පිරිතාලයටත් යන්න බෑනේ. හරිද? ඒක නිසා ඒ වලින් දැන් පරිස්සම් වෙනවා. ඒ නැතත් ඒ ගෑනු පවුල් කඩන්නේ නැහැ. හරිද? යන පොන්නේ වුණත් යනවනේ જાතියක්. හරිද? ඔය ගිහිල්ලා උන් කොච්චර ඔය බඩු කසාද බඳින්න අහන උන් ඉන්නවා. මේ ඕන තරම් ඕගොල්ලෝ පොඩ්ඩක් ඔය ගණිකාවක් එහෙම මං කතා කරලා තිනවා. මං ඒ වීදි ගණිකාව එක්ක කතා කරලා තිනවා. බඩු එක්ක කතා කරලා තියෙනවා. මං ওই විස්තර යටටම අහලා තිනවා. මේ හරියට පොඩ්ඩක් උන් කියන විදිහට මම මේ කියන පොඩ්ඩක් මල්ලි එහෙට මෙහෙට නැවිලා අල්ලපු ගමන් මුන් කසාද බඳින්නත් අහනවා බං කියලා කියනවා. හරිද? උන් එහෙම කියලා තියෙනවා මට. හරිද? එහෙම ගෑනු අය මට කියලා තියෙනවා. හරිද? එතකොට හැබැයි උනුත් නම්බුයි අර වයන්නයි සියන්නයි එන උන්ට වැඩිය. මොකද මුන් පවුල් කඩන්නේ නැහනේ. මුන් කීයක් මුන් අනිත් එක ලෝකෙට මූණ පෙන්වන්නෙත් නැහැ. බඩුව ගහන්න යන එක විතරයි දන්නේ. ඒක බඩුවක් කියලා. නැත්නම් ඒකේ හවසට පාරේ බැලලා යනකොට කවුරුත් බඩුවක් කියලා දන්නේ නැහැ. හරිද? ඕක තමයි යථාර්ථය. එතකොට මේ මුන් ගැන මොකද කියන්නේ? හරිද? මට තියෙන කියවීම මේ වයන්නයි සියන්නයි එන උන් ඉන්නව නේද? උන්ට මන් දන්නේ නැහැ ඒක ලිංගික තෘප්තියක්ද? එහෙම නැත්නම් මූල්‍යමය පැත්තේ මොකක් හරිද? එහෙම නැත්නම් වෙන මොනවාද කියන්න මම දන්නේ නැහැ. මුන් කරන්නේම පවුල් කඩන එකනේ මේ මෙච්චර ලස්සනට තියෙන. දැන් හොඳම උදාහරණේ මට ඔය කතා කරපු අක්කා. හරිද? අවුරුදු 27ක්ලු පවුල් කණ්ඩායම්. හරිද? අවුරුදු 27ක් පවුල් කනවා කියන්නේ පිරිමි පුතුම දෙන්නෙක් ඉන්නවලු. එකට 23යිලු එකට 20යිලු. හරිද? එතකොට මේ මනුස්සයා ජීවිතේට තව ගෑණියෙක් එක්ක ගිහිල්ලා තිබ්බේ නෑලු මේ අවුරුදු 27ටම. මේ අක්කගේ යාළුවෙක්ව මේ අක්කා දවස් 3ක් ගෙදර තියාගෙන. හරිද? දවස් 3ක් ගෙදර තියාගෙන තියෙන්නේ ඒ ගෑණිකම මිනිහත් ගහලා එලවලා තව මිනිහෙක් එක්ක බුදියගෙන අහුවෙලා. හරිද? ඒ කියන්නේ තව මිනිහෙක් එක්ක ඒ අදාළ වේස කර්තව්‍ය කරලා කොහොම හරි ගෙදර මිනිහට අහුවෙලා. එතකොට ඒ මිනිහා ගහලා එලවපුවම මේ අක්කා යන්නේන මන් නැති හින්දා දවස් 3යි තියාගෙන තියෙන්නේ. අන්තිමට මේ අක්කගේ මිනිහා එක්කම මේ අක්කගේ මහත්තයා එක්කම අවුරුදු 27ක් පවුල් කාපු අන්තිමට
සතියයි ගිහිල්ලා තියෙන්නේ. ඊට දවස් 3කින් මේ ගෑණි ගිහිල්ලා සතියකට පස්සේ මේ අක්කා වැට්ට ගිහිල්ලා මේ වැට්ට ගියාට පස්සේ කොහොම හරි මිනිහව අල්ලගෙන සෙට් කරගෙන මේ මිනිහව දැලේ දාගෙන කොහොම හරි දෙන්න වැඩේ කරනවලු ගෙදර මේ අක්කා වැඩට ගියාට පස්සේ. මිනිහා ගේට් පාස් දාලා ඇවිල්ලාලු වේලස්සනින් මේ ගෙදර. හරිද? ඉතින් ඒ අක්කා කියන විදිහට මල්ලි මේ මගේ ගෙදර ඉන්න කොල්ල දෙන්න කරන්න ඕන වැඩලු. හොරෙන් උන් දෙන්නලු ගෑනු ගෑනලා ඕවා කරන්න ඕන වයසේ ඉන්නේ. ඉතින් මේ මිනිස්සෙක් මෙහෙම කරන්න තරම් මේ වේස ගෑණියේ පොළඹෝ ගත්තා කියන්නේ. එතකොට ඔයා කල්පනා කරලා බලන්න මුන්ට මොන වගේ මානසික මට්ටමක් ඇද්ද කියලා තමයි මගෙන් ඇහුවේ. ඊට පස්සේ තමයි මේක කියන්නයි කියලා. හරිද? එතකොට ඕගොල්ලෝ පොඩ්ඩක් ඇත්තටම කල්පනා කරලා බලන්න මේ දැන් අපි දැකලා තියෙනවනේ ගම් වල ඉන්නවනේ වේස ගෑනු ඕන හැම ගමකම වේස ගෑනු ඉන්නවනේ බඩු වේදිකානිකව නැතත් වේස ගෑනු හැම ගමකම ඉන්නවා. උන්ගේ પરම්පරාව පොඩ්ඩ ආරම්භ බැලුවොත් උන්ගේ මහ ගෑණිත් එහෙමයි. හරිද? කොහේ හරි කාට හරි අල්ලලා. හරිද? හොරෙන් හරි අල්ලලා අනිවාර්යෙන් මේ ඥාන ඒ විදිහට වෙනවා. අපි කොච්චර කිව්වත් නෑ එහෙම කොන් කරන්න හොඳ නෑ මේමයි මුන් අම්මා හැමුණාට දුව එහෙම නෑ කියලා. නෑ. උන් අවස්ථාවක් ආපු ගමන් අල්ලනවාමයි. ඒ කියන්නේ gedara මිනිහා ඉද්දි තව එකෙක් ඉස්සරහා ඇඳුම් ගලවනවා කියන්නේ ඒකේ එහෙම් පිටින්ම වේසියෙක්නේ. ඉතින් තව එකෙක් ඉස්සරහා යනවා කියන්නේ මේ කණ්ඩ අඳින්න දෙන මිනිහෙක් ඉද්දි ඉවරයි. ඒ ගෑණිකෙන් ඉතින් වැඩක් නැහැ. ඒ ගෑණි තනිකර ගණිකාවක් හා සමානයි එක එකක් කියන්නේ. හරිද? ඕක තමයි ඇත්ත தත්ත්වය. මම දකින විදිය. හරිද? එතකොට මේ දැන් ඔතන ඔය වගේ දැන් මට දෙන්න තියෙන ආදර්ශයකුත් එපා මේකෙන් මේ වීඩියෝ එක නිකන් දාලා වැඩක් නැහැ. දෙන්න තියෙන ආදර්ශය තමයි ඒ වගේ තමන්ගේ හොඳම යාළුවෙක් වුණත් කමක් නැහැ. හරිද? ඒ වගේ ඥාන ඒ වගේ ගති ලක්ෂණ තියෙනවා නම් තමන්ට පෞල් ජීවිතයක් තියෙනවා නම් ඔය වගේ වද්දගෙන ලව් කරන්න එපා. ඔය වගේ වද්දගෙන ගෙවල් වලට දාගෙන ඊට පස්සේ කෑවෝ කියන්න එපා. හරිද? ඊට කලින් මේවා පොඩ්ඩක් බලන්න. තව එකෙක්ට බලන්න මේක පොඩ්ඩක් සමාජගත කරන්න. ඕගොල්ලන්ට මේක සමාජගත කරන්න බැරි නම් මේ හරියටම බලලා. හරිද? ඇත්තටම ඕගොල්ලෝ ගැන හිතන්න. ඒ කියන්නේ මම කියන්නේ මේ සෝභාදාම මාර පුදුමයි ඈ. හරිද? මේ සෝභාදාම මේ චූටි අල්පෙනිත් තුඩක වගේ දේවලුත් ගානට දෙනවා. හරිද? ඒක නිසා මේ වගේ දේවල් සමාජගත කරලා මිනිස්සුන්ව බේරගන්න. හරිද? වෙන මට කියන්න දෙයක් නැහැ. මම කියන්නේ නැහැනේ කවදාවත් මාව ෆලෝ කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලා. හරිද? මම කියන්නේ මේවා සමාජගත කරන්න. මොකද මේ කවුරුත් කතා කරේ නැහැනේ මෙච්චර කල් මේ දේවල්. දැන් මම මාස කීපයක් ඉඳන් මේවා දැන් හෙලි වැල්ලෙන් කතා කරනවානේ. මේ කෙලින්ම හෙලි වැල්ල නෙමෙයි. මේ ඇල්ල නිරුවත. මේ සමාජයේ මේ අපි දකින හැම වෙලේම දකින මිනිස්සුන්ගේ නිරුවත. එතකොට කවුරු හරි එකෙක් එහෙම කරනවා නම් හරිද? ඒ වගේ එකට අඩුම ගන්න දැන් උඹලට බැරි නම් ඒ වගේ එකට සපෝට් එකක් දියා. හරිද? එච්චරයි මට කියන්න තියෙන්නේ. මේකේ 20000ක් දෙනා දැන් ඉන්නවා. ඒ 20000ක් දෙනා ඉන්න හොඳ මිනිස්සු 20000ක් ඉන්නේ. ඒ කියන්නේ මං වගේ හිතන පතන මේ ජරාව පෙන්වන්න බැරි උන් තමයි 20000ක් ඉන්නේ. හරි. උන් ගැන මට ප්‍රශ්නයක් නැහැ. කිසිම කියමන්නේ සුපිරි මිනිස්සු වැඩියෙන් ඉන්නේ ගෑනු 15000කටත් වැඩියෙන්. ඉතින් එහෙම මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ හැමදේම කියන්නේ මේ පිටින් එකතු වෙන උන්. හරිද? ඉතින් අන්න ඒකයි සිද්ධිය. ඔන්න ඔය දේවල් වලින් පරිස්සම් වෙන්න. කිසිම එකෙක්ව විශ්වාස කරන්න එපා. තමන්ගේ පවුලට, තමන්ගේ ජීවිතේට පොඩි හරි අබමල් රේණුවකාරී කරදරයක් කියලා තේරෙනවා නම් කෙලින්ම අයින් කරලා දාන්න. කාගෙන්වත් වැඩක් නැහැ. හරි. ඉතින් බොහොම ස්තුතියි. මේවා ඇත්තටම මේවා මම දැක්කම මගේ හැම වීඩියෝ එකම දැන් 50000 පැනලා යන්නේ. ඉතින් මිනිස්සු 50000ක් වෙන්න බලනවා කියන්නේ හරි. ඒකනොත් විනාඩි 3ට වැඩිය විනාඩියට වැඩිය බලපු අය පෙන්නනවානේ. විනාඩියට වැඩිය බැලුවා කියන්නේ ඊටු ටික බලනවානේ. ඒක බොහොම සම්භාවිතාවයක් ඒක බලන්න නැතුව ඉන්නවා කියන්නේ. හරිද? ඉතින් විනාඩියට වැඩිය බලපු අය 50000ක ඉන්නවා මගේ මම දැක්ක විදියට එතන 40000කට 30000කට කිට්ටු වෙන්න ඉන්නවා. හරිද? ඒ කියන්නේ 50000ක වීඩියෝ එකක් නම් විනාඩියට වැඩිය බලපු අය ඉන්නවා 40000කට එහා. හරිද? 30000කට එහා. හරිද? ඒ කියන්නේ මම මේ කරන කාර්යය සාර්ථක වෙගෙන ඉන්නේ. හරිද? ඒ කියන්නේ මට මේ සමාජයට දෙන්න ඕන දේ යාගෙන ඉන්නේ. හරි. ඉතින් බොහොම ස්තුතියි හැමෝටම මේක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න.